මේ ඔය ඇවිල්ලා ගොඩක් වෙලාද? අනේ නෑ එච්චර වෙලා නෑ. පැය දෙකක් විතර. හරි මේ ආන්නකෝ. ඔය කොහොමද කළා? අපි මොනවද ඕඩර් කරමු? හරි පොඩිනකෝ මෙනු එක. මොනවද දාන්නේ? චිකන් ෆ්‍රයිඩ් රයිස්. මේ එදා අපි මොනවද කරේ? චිකන් කොත්තු. හරි පොඩිනු. අපි ආසම එක දාමු. මේ තියෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් උයි. Oh shit. ඇයි? මගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙනවා. මේක මන් දන්නේ එළ රෙස්ටුරන්ට් එකක් හරි. ඒ මොකද? මෙයාලා අරුව ඉන්නවා. කවුද? කේක්ස්. මේ මං කියන එක හොඳට අහගන්න. මේ වෙලාවේ අපි හැසිරෙන්න ඕනේ හොඳට සල්ලි තියෙන විදියට. කිසිම වෙලාවක මිඩල් ක්ලාස් කියලා පෙන්වන්න එපා. ඇයි ඉතින් ඔය විදිහට හැසිරෙන්නේ? මේ පිට වෙනකෝ මං කියන එක අහන්නකො. පුළුවන් තරම් හයි ක්ලාස් විදිහට ඇක්ට් කරන්න ඕන. හරිද? මං අහන්නේ ඇයි දැන් අපි හයි ක්ලාස් විදිහට හැසිරෙන්නේ? මේ මෙතන වැදගත් අපි ඉමේජ් එක. හරිද? අපි පුළුවන් තරම් ඕනේ. හලෝ කංචුක. ඉතින් ආ මොකද මෙතන කරන්නේ? සාමාන්‍ය ඉතින් රෙස්ටුරන්ට් එක කරන්නේ කෑම කන්නනේ. නැත්නම් ෆුට්බෝල් ගහන්න නෙමෙයිනේ. ඒ දවස්වල වගේ තමයි පඬිතුකමෙන් නම් කිසි අඩුවක් නැහැ. කොහොමද? නෑ මේ අපි නම් වැඩි කැන්ඩි නෙමෙයි ඉන්නේ. අපි කලම්බ් 7 වල ඉන්නේ. අපි එහෙන් ගත්ත අක්කර 5ක ලොකු ඉඩමක්. අපි එහෙ තමයි අපි ඩ්‍රීම් හවුස් එක බිල්ඩ් කරන්න ඉන්නේ. අක්කර 5ක් අවුලක් නැහැ. ඉතින් අපි ගත්ත ඉඩමට වඩා අක්කර 4ක් විතර අඩුයි නේද බබා? නෑ ඇත්තද? ඔයාලත් ගත්තද? ඇත්තම කිව්වොත් අපි ගෑම්ම ගත්තා. කෙලින්ම කෑෂ් දීලා ගත්තේ. අනිත් එක මේ දවස්වල ගෙවල් හදා දෙන්න වෙලාවක් නැහැනේ. නේද? ඇත්තට? ඔයාට කියන්න කිචන් එකේ ඉඳලා ලිවිං රූම් එකට යන්න වෙනම මෙට්‍රෝ ලයින් එකක් තියෙනවා. මට කියන්න බැරිුණොත් මෙන්න මගේ බොයිෆ්‍රෙන්ඩ්. මෙයා වැඩ කරන්නේ Google එකේ. මාසෙට 10 lakhs වගේ හොයනවා. ලක්ෂ 10ක් වගේ. නේද? ඒක කියද්දි මතක් නේ. මේ ඉන්න මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මෙයාගේ තාත්තට තියෙන එයා ලයින් එක. ඒ මොකක්ද ඒකේ නම? You know කංචක අපිට දැන් තියෙන Tesla car එකක්. fully electric. fully customized. ඔයාට කියන්න Elon Musk එයාගේ අතින්මයි ඒකේ රෝද ටික හයි කරලා දෙන්නේ. හැබැයි ඉතින් අපේ Lamborghini එක ළඟින් නම් තියන්න බෑ. මේ මට Nobel Prize එක හම්බුණා. මේ පාර ඔස්කා බෙස්ට් ඇක්ටර් අවෝඩ් එක හම්බුනේ මට. ඔයා දන්නවද? මේ පාර මට Fast and Furious එකේ මේන් කැරක්ටර් එකට ඉන්වයිට් කරන්නේ. මට මතක හැටියට 2020 අඟහරුවලට මිනිස්සු යනවා. ඒ යවන 10 දෙනාගෙන් එකෙක් මම. ඇත්තද? ඔයා දන්නවද? මේ පාර 50 කොලයට මගේ මුණ තමයි පින් කරන්නේ. මල්ලි මට දෙන්න මේ 5000 සුප් එක. මල්ලි මේ මට දෙන්න මේකේ තියෙන ගණන් වැඩිම රයිස් එක. මල්ලි මේ මට දෙන්න මේ 10000 බිරියානි එක. මල්ලි මේ මට දෙන්න මේ 8000 මොහීටෝ එක. ආයෙ දාන්න මේ 20000 ස්පැගටි එක. අර කොත්තු එකක් දාන්න. ඒකට එක්ස්ට්‍රා චීස් දාන්න පුළුවන් තරම් එක්ස්පෙන්සිව් ඔක්කොම ටික එකට දාන්න. මට දෙන්න මේ 15000 චොක්ලට් පුඩින් එක. ඊට පස්සේ අර ගෝල්ඩන් ටොපින්ග්ස් ටිකක් දාලා මේ දෙන්න. ෂෝප් නේ? නේ ෂෝප් කැම ටිකනේ. මේ ඔයා හිතන විදිහට මේක බිල කීයක් විතරයිද? මේ වෙලාවේ ඔයා හිතන්න එපා. මේ වෙලාවේ වැදගත්ම දේ අපි ඉමේජ් එක. අපි බැංක් ලෝන් එකක් දාලා හරි ඔක ගෙවමු. මල්ලි බිල් එක. මැඩම් මෙන්න බිල් එක. සර් බිල් එක. මේ බිල කීයද? 2,50,000යි. 3,50,000ක්? බිල 2,50,000යි. ඔයාට නම් පිස්සු කංචුක. මේ ඔයා ඕන මගුලක් කරගන්න ඔයා කැමති ඕන විදිහකට ඔය බිල ගෙවගෙන යන්න. දැන් ඔයා කැමති විදිහකට බිල ගෙවා ගන්න. මං යනවා.
වෙයිට මල්ලිමේ අපිට මේක මාස 3න් 3ට වගේ ගෙවන්න හදාගන්න බැරිද දන්නේ නැහැ. Excuse me. ඔයා කංචුකගේ ගර්ල් නේද? හදයි දැන් ටිකකට කලින් අපි දෙන්න බ්‍රේක් අප්. sorry. එතකොට වානේට සුලක්කනාගේ බොයිෆ්‍රෙන්ඩ්? ඔව්. හැබැයි මා ටිකට කලින් බ්‍රේක් අප් වුණා. Anyway, I'm Ramidu. කලින්. ඔයා බිසිද? ඔයා ෆ්‍රී නම් අපි දෙන්න කොෆි එකක් බොන්න නේද? මල්ලිමේ ඔයාලෙන් මුකුත් නැද්ද වෙන පේමන්ට් මෙතඩ්ස් නිකන් මේක ගෙවා ගන්න? හැබැයි සර් පේමන්ට් මෙතඩ් එකක් නම් තියෙනවා. සර් කැමති වෙයිද දන්නේ නැහැ. මොකද්ද? සර්ගේ බිල් එකේ හැටියට සිට මාස 15ක් පඩි නැතුව වැඩ කරන්න වෙනවා. මාස 15ක් මාස 15ක් නේ.